කේන්තිය ගියාට පස්සේ ඇතෙමුන්ගේ කේන්තිය හිටිනවා. ඒ හිටින එකට කියනවා ක්‍රෝධය. සාමාන්‍යයෙන් කෙලෙස් නොනැසූ මනුස්සයට ඉතින් කේන්ති යනවනේ. ද්වේෂය තියෙන හින්දා ද්වේෂය ඇවිස්සෙන තැන ආපු ගමන් කේන්තිය ගැටීම උඩට එනවා. හැබැයි සමහරුන්ගේ දියුණු හිත් තියෙන අයගේ කේන්තිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා ඒක හරියට වතුරේ ඇඳ ඉර වගේ. වතුර ඉරක් ඇඳොත් එහෙම අඳිනකොටම මැකෙනවා. ඒ වගේ සමහරුන්ට හිත දියුණු නිසා කේන්ති ගියත් ගියපු ගමන් නැති වෙනවා. සමහරුන්ගේ කේන්තිය වැලි පොළවක ඇඳ ඉරක් වගේ. වැලි පොළවේ ඉරක් ඇඳොත් එහෙම ඕක ඉතින් ටික දවසක් තියෙනවා. නමුත් ඕක මැකිලා යනවනේ නේ. ඒ වගේ සමහරුන්ගේ ටික දවසකින් මැකිලා යනවා. හැබැයි සමහරුන්ගේ කේන්තිය සෙල්ලිපි වගේ. බලන්න අතීතයේ රජදරුවන්ගේ සෙල්ලිපි අදටත් කියවනවා. ඒව ගල්වල කොටලා තියෙන්නේ ආයෙම මැකෙන්නේ. පරම්පරා ගණන් අදිනවා. මහා වටින ඒවා වගේ හිත ඇතුලේ කේන්ති ක්‍රෝධ නොමනාප කොටාගෙන අද මේ බණපදේ පිංගතුනේ අදම හිත සුද්ධ කරගෙන යන්න. ඔයාලගේ හිත ඇතුලේ මොනවා හරි තියෙනවා නම් කේන්ති ක්‍රෝධ අමනාප කොටාගෙන ඔය ලස්සන හිත කේන්ති වලින් කැත කරගන්න එපා. අපරාධේ. අපි මේ හැමදාම මේක ඉඳාපු මිනිස්සු නෙමෙයිනේ. මේ පොඩි කාලෙකට මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔය එකට ඉන්න අයත් එක්ක එක එක කේන්ති, ක්‍රෝධ, නොමනාප, එයාලා පාස් කරපු හින්ට් සමහරට හිතේ තියාගෙන එයාලා වචන කතා කරද්දී වචනයක් දෙකක් වැරදුනා නම් ඒක හිතේ දෝංකාර දෙදී තියාගෙන අපරාධ නැද්ද මේක? ඊට වඩා කොච්චර ලස්සන දේවල් තියෙනවද මේ හිතක තැම්පත් කරගන්න? ඒ නිසා කේන්තිය ක්‍රෝධය නොමනාපය කියන සෞත්වයකට ඔබත් ආස කරන්න එපා.